Hello sir. දැන් කවුරුත් මං කියන දේ විශ්වාස කරන්නේ නැහැ. දැන් මං කොහොම කිව්වත් මේක කවුරුත් පිළිගන්නේ නැහැ. ඔව් සර්. ඔව් සර්. හරි සර්. මං ඒක දැන් දාන්න. හරි සර්. මේක දෙඹරේට ගලක්. මේක ඇවිලෙනවා ෂුවර්. හැබැයි තුට්ටු දෙකට නම් බෑ. හරි අමාරුයි හොයාගත්තා. මේවා අපේ තැන්. මේවා අපේ ගම්. අපි තමා මේක ඇදුවේ. අපේ මහන්සිය. ඒම කොහමද එක කෙනාට ඕන දේවල් මේකේ කරන්නේ? එකෙක් එන්නේ මේ පැත්ත බලාගෙන. යකෝ මුන්ටම ගිය රටක්නේ. බලපංකෝ මුගේ කතාව. අපි බලලා හිටිය හොඳට ඉවරලා යන්න. යම. අපිට කතාවක් මුල ඉඳලා ඇහෙන්න පුළුවන්. මැද ඉඳලා ඇහෙන්නත් පුළුවන්. අග ඉඳලා ඇහෙන්නත් පුළුවන්. ඒ ඇහෙන තැන අනුව ඒ කතාව තේරුම් ගන්න විදිය වෙනස්. මෙතන සිද්ධ වෙලා තියෙන ඇත්ත කතාව මේ තරුණයා ලයිව් ඇවිල්ලා කියලා තිබුණේ පොදු තැන්වල කුණු දාලා අපවිත්‍ර කරන්න එපා කියන පණිවිඩය. මේක අපේ තැන එක එක්කෙනාට මෙහෙ ඇවිල්ලා ඕන දේවල් කරන්න බෑ කියලා අපි හැමෝම වෙනුවෙන් කතා කරපු එක. මේ අපේ පූජනීය ස්ථාන. මුළු ගමම එකා වගේ තමා මේවා රැකගන්නේ. මේ විදිහට කුණු දාපුවාම කොහමද මේවා පිරිසුදුවට තියාගන්නේ? මේවා අපේ තැන්. මේවා අපේ ගම්. ඒම කොහමද එක කෙනාට ඕන දේවල් මේකේ කරන්නේ? ඒ කතාව වෙනස් කරලා තනි පුද්ගලයෙක්ගේ පුද්ගලික උවමනාව වෙනුවෙන් ඒ වීඩියෝ එකෙන් කොටස් කපලා හදලා සමාජගත කරලා ජාතිවාදී අවුස්සලා දැන් මිනිස්සු කුපිතලා ඉන්න විදිය පේනවද? අපි ඒ දේවල් බලලා ෂෙයා කරන්න ගත්තාම ඇත්ත යට ගිහිල්ලා බොරුව උඩට එන හැටි පේනවද? ඒ නිසා දෙයක් කරනකොට දෙපාරක් හිතන්න. ඒක මුළු සමාජෙටම බලපාන්න පුළුවන්. මොකද සැබෑ ජීවිතයේදී දෙයක් කරොත් කරා ඒක අන්ඩූ කරන්න බෑ. මල්ලි. අනේ සමාවෙන්න මල්ලි. අපි පොටපටල ගත්තනේ. එන්න. මොනාරි කාලෙන්න. එන්න.